ඔයා 2020 අවුරුද්දිනම් නෙක්ස් ජෙන් ගේමිං වලට හෝ එමනැත්තං හෙවි එඩිටිං වලට සුපිරිම බජට් එකට බෝඩ්ඩයක් හොයෙනවන ප්‍රොපෝමර්ස් බින්දුවක්කත් අඩුවෙන් නැති එකන්න ප්‍රොසරේ ඒ තියෙන ප්‍රොපෝමර්ස් එක වාට ඒ විදිහටම ලබාගන්න පුළුවන් බෝඩ්ඩයක් වෙනවනම් එන්න හෙනම් මේක අනිවාරෙන්මයා බලන්න ඕන මේක තමයි MSI B850 Gaming Plus Wi-Fi මදබෝඩ් එක ලෝකේ තියෙන හැම්ම අලුත් ටෙක් එකක්ම එකම තැනකට ගෙනාපු ෆියචර් බෝඩ් එකක් මම ඇයි මෙහෙම කියන්නේ අපි මේකේ වාසිසා ප්‍රෝජන එමනත්තං ද කෝර් බෙනිෆිටස් ගැන කතා කරමු ඇයි මේ බෝඩ් එක මේ තරං ස්පෙෂල් පලවෙනි කාරණාව එක්ස්ට්‍රීම් පව ඩිලිවරිය එක මේක තියෙන වීරම් ඩිසයින් එක සහ දියුණු කරපු හිටසිංක් නිසා AMDගේ අලුත්ම රයිසන් ප්‍රොසෙස්වල තියෙන උපරිම ප්‍රොපෝමන්ස් එක කිසිම ඕහිට ප්‍රශ්නයක් නැතුව ස්ටේබල්ල ගන්න පුළුවන් පෑගණනක් ගේමින් කළත් කිසිම පිසිගේ මදබෝඩ් කොම්පෝනන්ට්ස් වල හිට් එක අපෙන් නැහැ දෙවිනි කාරණාව තමා ලයිටනින් ෆාස් ස්පීඩ් එක මේක DDR5 රම් සපෝට් කරනවා ඒ වගේම PCI Express 5.0 තාක්ෂණය තියෙන හින්දා ඔයාගේ SSD සහ ග්‍රැෆික් කාඩ් වල ස්පීඩ් එක උපරිමයටම බූස් කරලා ගන්න පුළුවන් ඩේට ට්‍රන්ස්ෆර් ස්පීඩ් එක ඇහිපිය හෙලන සැනී ඒ උපරිම ස්පීඩ් එක ගන්න පුළුවන් තුන්ගනි කාරණාව තමා අල්ට්‍රා ෆාස්ට් කනෙක්ටිවිට එක මීට පස්සේ PC එක ළඟට වය අදින් ඕන්න හැ මේකේ ඉන්බිල්් Wi-Fi 7 Wi-Fi 6E ඒ වගේම 2.5 ලෑන්් තියෙනවා ඒ කියන්නේ සීරෝ ලැක් ඔයාගේ ෆයිබ කනෙක්ෂන් එකත් තිරුනම් උපරිම නෙට්වර්ක් ස්පීඩ් එක මේකේ ඔන්ලයින් මල්ටිපලය ගේම් ගහද්දී පින් එක සුපරියටම ස්ටේබල් කරන්න සමත් වෙනවා ඇයි අපි මේක මේ බෝඩ් එක ගන්න ඕනේ MSI ලගේ සුප්‍රසිද්ධ ස්ටීල් ආම තාක්ෂණය හින්දා වාගේ පරම ග්‍රැපික් කාඩ්ඩයක් වුණත් මේ බෝඩ් එකට හානියක් නොවී හයි කරන්න පුළුවන් ඒවගේම මිස්ටික් ලයිට් සහ RGB සපෝට් තියෙන හින්දා PC එක කැමති විදිහට ලස්සන කරගන්නත් පුළුවන් ඒවගේම X670 වගේ මිලා අධික බෝඩ් එකට නොයා පොෆෝමන්ස් ෆීච එකක්ම සාධාරණ මිලකට ගන්න පුළුවන් හොඳම චොයිසයක් තම මේ බෝඩ් එක ඉතිං වාලත් කාලයක් තිසේ අප්‍රේඩ්ඩයක් කරන්න බලාපොරොත්තුවෙනන ටයක් දීර්ඝ කාලින බලාපොරොත්තුවෙන් නැති අනම්මන ලෙඩ නැති සුපිරිම බේස් මද බෝඩ්ඩයක් වෙනවනම් MSI B850 Gaming Plus Wi-Fi මද බෝඩ්ඩක් කියන්නේ ආයිතින් දෙපාරක් ආහිතන්න ඕන්න වාට වන්ෂොට්ම යන්න පුළුවන් මද බෝඩ්ඩයක් මේ වගේ අලුත් ති චප්ඩේස්සා හාඩ්වයා ගැන දැනගන්න අප පිටුවට දැන්ම පලෝ කරලා තියා ගන්න ඒවගේම වීඩියෝ එක වටිනව කියලා හිතනවනම් යාළුවා අතර ෂෙයා කරන්න ඒවගේම ලයික් කරන්න අමතක කරන්න එපා